වුණා කියන්නකො. no problem. මම බින්දුව උනොත් මම අනිවාර්යෙන් ඒක ගහලා දෙනවා. ඒක ගහන්න නම් ඔයා බින්දුව ගන්න ඕනේ. ඕනේ වීඩියෝ එකක් ඕනේ තැනකින් ඕනේ කාලෙක බලා ගන්න පුළුවන් වෙන දෙන්න. කම්මැලි ඉන්නේ බලද්දි රෙකෝඩින් බලද්දි එපා වෙනවා, ට්‍රැක් පායිනවා. අපිට සතේ චූටි එක්සෑම් එකක් තියෙනවා. එක්සෑම් කියන්නේ ඔන්න දැන් පටස් කරලා බය වෙනවා මම දන්නවා. අයියෝ නෑ ගණන් ගන්න එපා. අපේ ස්ට්‍රක්චර් එකක් තියෙනවනේ. ඔය ස්ට්‍රක්චර් එක ඒ ලෙවල් ලං වෙනකම්වත් එකෙක්වත් දන්නේ නෑ. චුට්ට ස්ට්‍රක්චර් එක හදාගෙන ඇවිල්ලා පළවෙනි පේපර් එක ඉවර පළවෙනි පාඩම ඉවර වෙද්දී තනි එක්සෑම් එකක් දෙනවා. හරි ඒකත් පළවෙනි පාඩමේ වගේ ලේසි. දැන් ඔය පොඩි ඒවා චූටි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවා ලියලා අපි ඩිස්කස් කරනවා කොහොමද ප්‍රශ්නෙක උත්තරය ලියන්නේ. ඒක පැටර්න් එක මුලින් ඉඳලා හදාගත්තොත් පාඩම් 5ක් 6ක් යනකොට ඔයාට අය හදන්න දෙයක්. මුල් ටිකේ හදා ගන්න ඕනේ. මුල් ටිකේ හදාගත්තට පස්සේ අනිත් ටිකේ පේපර් නොලියුවත් ඔයා ස්වාධීනව ගේමක් ගහ ගන්න කි. හරිද? අන්තිමේදී හදන්න බෑ ඕවා. මුලදී හදාගන්න එකට ඊට පස්සේ පන්ති නොගියත් ඇත්තම කතාවක් මේ කියන්නේ. මුලදී අපිට පැටර්න් එක අල්ලගත්තොත් පන්ති නොගියත් අර නිකම් පොලයක් දෙකක් බලලා හරි අයිඩියා එක ගන්න පුළුවන්. මුලින් හදා ගන්න ඕනේ ප්‍රශ්න ලියන හැටි. ප්‍රශ්න ලියන හැටි. ලොකු අමාරුවක් නෑ. තියරි පාඩම් කරන්න ඉන්න එපා. ඔයා හිතනවා නම් තියරි පාඩම් කරලා නෝට් එකේ තියෙනක ඕනේ කියලා. ඒක පට්ට බලනවා. මේ එකකවත් තියරි ඔව්. ඒක මේ ඊළඟ සතියේ මේ පේපර් එක දෙන්න මේ කරපුට කියන්නේ නැත්නම් දැනට කරපුවා. දැනට කරපුවාගෙන් තියෙන්නේ. හරිද? දැනට කරපුවාගෙන් තියෙන්නේ. අර පේපර් 4ක් කියවපු ඔව් පේපර් 4. බැලුවත් නෑ තාම ප්‍රශ්න බලන්න එපා වැඩක් නෑ ඕගොල්ලෝ. හරිද? එදාට පොඩ්ඩක් බැලුවා. සේරම වැරුණා. බින්දුවක් වුණා කියන්නකො. no problem. මම බින්දුව උනොත් මම අනිවාර්යෙන් ඒක ගහලා දෙනවා. ඒක ගහන්න නම් ඔයා බින්දුව ගන්න ඕනේ.